මේ වගේ පුංචි බේසමක මෙන්න මේ වගේ ටියුබිපෙක්ස් පණුව හදාගන්න පුළුවන් කියලා කිව්වොත් ඔයා විශ්වාස කරනවද? ඇත්තටම මේකට රොටේට් වෙන වතුර ලයින් එකක් ඕනෙත් නැහැ. ගලාගෙන යන දිය පාරක් ඕන වෙන්නෙත් නැහැ. කන්න දෙන්න ගෝවකොළ අනිවාර්යයක් නැහැ. එහෙනම් දැන් අපි බලමු කොහොමද මේ විදියට පුංචි බේසමක මේ වගේ ටියුබිපෙක්ස් පණුව හදාගන්නේ කියලා. අමතක වුණානේ කියන්න අපේ මේ පුංචි channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. like එකකුත් දාන්න. ඒ වගේම මොනවා හරි මේ ප්‍රශ්නයක් තියෙනවා නම් එහෙම නැත්නම් මේක හොඳයි නම් කරලා බලලා සාර්ථක වුණොත් කමෙන්ට් එකක් එහෙම දාන්න. තවත් කෙනෙකුට බලන්න හොඳයි කියලා හිතනවා නම් මේක share කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි දැන් බලමු කොහොමද මේ වැඩේ කරන්න කියලා. ටියුබිපෙක්ස් හදන සාමාන්‍ය විදිය දන්නවනේ. සාමාන්‍යයෙන් දැන් ගලාගෙන යන වතුරක් තියෙනවා නම් තමයි මේකට වඩා හොඳ කියලා තමයි කියන්නේ. ඉතින් අපිට ගලාගෙන යන වතුරක් නැති නිසා අපි මෙන්න මේ වගේ ටැංකිය දෙකට බෙදලා එක පැත්තකට වතුර දාලා පුංචි මෝටරයක් දාලා තමයි මේ මාළුත් දාලා තියෙන්නේ ටැංකියට. පුංචි මෝටරයක් දාලා තමයි මේ ටැංකිය හදාගෙන තියෙන්නේ. මම මෝටරේ පේන මෙන්න මේ පුංචි මෝටරෙන් වතුර නිතරම රොටේට් වෙනවා. මේ පැත්තේ තියෙන වතුර ටික ඒ පැත්තට යනවා. දවසක් කර දවසක් වගේ වතුර ටිකක් මාරු කරනවා. මේක ඉතින් අර මේකෙන් මදුරු පණුවේ බෝ වෙන එක අඩු වෙනවා. මේ මදුරු පිටර ඔක්කොම මේ වතුර තියෙන පැත්තට එනවා. ඉතින් ඒකේ ඉන්න මාළු ඒකට කනවා. එහෙම තමයි මම මදුරුවන්ගේ කරදරෙත් නවත්තලා තියෙන්නේ. ඕක තමයි ඉතින් සාමාන්‍ය විදිය මේ ටියුබිපෙක්ස් හදන. හැබැයි ඉතින් මේකට ටිකක් අඩුම තරමින් 4 මේ 5 වගේ ටැංකියක්වත් අඩුම තියෙන්න ඕන. මඩයි ගොමයි කලවම් කරලා පුරවන්න ඕන. ඉතින් ටිකක් කරදරකාරී වැඩක් තමයි මේක. එහෙම නැතුව සරලව පුංචි බේසමක අපි හදාගන්න විදිහ තමයි දැන් ඔන්න මේ කියලා දෙන්න හදන්නේ. පේනවනේ මේ පුංචි බේසමකට දාගෙන තියෙන පස්සගත් දාපු බේසමක් තමයි තියෙන්නේ. හැබැයි මේකට මම අරන් තියෙන්නේ මේ අර මගේ ලොකු ටියුබිපෙක්ස් ටැංකියෙන් අයින් කරන ගොමයි මඩයි කලවම් කරපු මිශ්‍රණේ වේයිලා තියෙන්නේ. ඒක තමයි මම මේකට දාගෙන තියෙන්නේ. ඔයාට පුළුවන් වෙලේ මඩ ටිකක් අරගෙන මේ වේලිච්ච ගොම ටිකක් අරගෙන වේලලා හොඳට වේලලිවල දෙකම කලවම් කරලා ගන්නත් පුළුවන්. එහෙම දෙකම නැත්තම් හොයාගන්න ඔයාට පුළුවන් මේ මතු පිට පස් ටිකක් හොඳට හලලා ගන්න. මොකක් රයිසියකින් වගේ හලලා ගන්න මේ ගල් කටාරේ මේ වැඩි නැති වෙන්න. අරගෙන මෙන්න මේ වගේ මේ බේසමකට දාගන්න ඕන. උඩට අඟල් දෙකක් තුනක් වගේ තමයි ඉඩ තියෙන්නේ. පේනවනේ. ඊළඟට අපි මේ පස් පුරවගත්ත බේසමකට වතුර දාගන්න ඕන. මේ වතුර දාගන්නකොට මහා ගොඩක් වතුර ඕනේ නැහැ. සාමාන්‍යයෙන් මේ මඩ මට්ටමට චූට්ටක් උඩට තියුණා නම් ඇති. අඟල් කාලක් වගේ තියුණත් කමක් නැත්නම් අඟල් භාගයක් වගේ තියුවත් කමක් නැහැ. මේ අතරම මේ තව පොඩි දෙයක් කියන්න ඕන මට මේ කරා දාන්න පුළුවන් කියලා කිව්වේ මාතර මල්ලි කෙනෙක්. මට ඊට පස්සේ කන්ටැක්ට් කරගන්න බැරි වුණා. මං කෝල් ගන්නකොට එයාට ආන්සර් කරන්න වෙන්නේ. එයා ගන්නලාට මම ෆෝන් එකේ නෑ. ඉතින් ඒ වගේ පොඩ්ඩක් මේ බැරි වුණා. එයාට ස්තුතිවන්ත වෙනවා මේ ගැන කියලා දීපු එක ගැන. වතුර දාලා හොදට කලවම් කරගන්න ඕනේ මේක අපිට. මේ කලවම් කරගත්තා. දැන් මේක නිකන් මේ තලපයක් වගේ තියෙන්නේ. ඒ වුණාට මේකට තව වතුර ටිකක් දාන්න ඕනේ. වතුර ටිකක් දාලා මේ මඩවල මට්ටමට වඩා පොඩ්ඩක් උඩින් තියෙන්න ඕන. මේ මම පළවෙනි පාර කරන නිසා ඉතින් මේ වැඩි දාන්න යන්නේ නැහැ වතුර වෙන්නේ. මේ මඩගත් මෙන්න මේ ගානේ මඩගතිය තියේදී තමයි මම මේකට මේ දාන්න යන්නේ සාම්පල්යක්. ඔන්න අපි අපේ මේ ලොකු ටැංකියක හැදිලා ඉන්න ටියුබිපෙක්ස් පණුවන්ගෙන් පොඩි සාම්පල්යක් ගන්න හදන්නේ. මේගොල්ලෝ මඩයට එල්ලීලා ඉන්නේ. හරි අමාරුයි ගන්න. මෙහෙම ගොට්ටකට ගන්න මම පොඩ්ඩක් ගන්න. ඔන්න මේ පේන එල්ලීලා ඉන්න. මේ දැන් මේක අරගෙන අපි භාජනයකට දාගන්න ඕන. මෙන්න මේ මම පුංචි භාජනයකට දාගත්තා. පේනද පණුව මේක ඉන්නවා. නිකන් ගැඩවිල්ල වගේ ඉන්නේ. පේනවද? දැන් මේ පොඩ්ඩ තමයි මම මේ පුංචි ප්‍රමාණය තමයි මම දාන්න යන්නේ අර බේසමට. මේ දාලා අපි බලමු මෙන්න මේ විදිහට මේ භාජනයේ තියෙන මණුව ටික සාම්පල් එක අපි මෙන්න මේ විදිහට දාගන්නවා. දාගෙන ඉවරලා පොඩ්ඩක් තුනී කරලා දානවා. පොඩ්ඩක් වටේට යන්න කියලා. ඊට පස්සේ අපි බලමු මොකද වෙන්නේ කියලා. මේක කන්න දෙන්නේ මොනවද කියලා ඔකට බලන්න. මෙන්න මේවා තමයි දෙන්නේ මේගොල්ලන්ට. මේ තියෙන්නේ මාළු පළවෙනි හොදපු වතුර ටික. මාළුන්ගේ ලේත් එක්ක තියෙන වතුර ටික. ඒක තමයි දෙන්නේ අපි මේගොල්ලන්ට. මේකට මේ මාළු හොදන වතුර වගේ මස් හොදන වතුර තමයි ගොඩක්ම හොඳ. චිකන් හොදන වතුර දාන්න පුළුවන් නම් ගොඩාක් හොඳයි. මේ මම නම් ඉතින් මාළු හොදන වතුර තමයි ගොඩක් දැම්මේ. චිකන් හොදන වතුර ඕනේ. දැන් මේ දාලා තියෙන එක මට දාන වීඩියෝ එක ගන්න බැරි වුණා. මේ චිකන් හොද වතුර දාපු වෙලාවක තමයි මේ ගත්තේ. මේ පේනෝනේ දැන් මේකේ පණුව හැදිලා ඉන්නවා. මේ සාමාන්‍යයෙන් දවස් 3කට 4කට විතර පස්සේ. ඔය හැමතැනම වගේ ඉන්නෝනේ පණුව. මේ තමයි ඔන්න මේ වීඩියෝ එක කරන අවසාන අද වෙනකොට තත්ත්වය. කියන්නේ දැන් සති 2ක් විතර ඇති මේකට. මේකේ කාරණා කීපයක් තියෙනවා කියන්නේ පණුව බලන ගමන් බලන්න පණුව ටික
එකක් තමයි මේක අවුවට වැස්සට ඔක්කොට මොරොත්තු දෙන එකක් මම එළිය තියලා තියෙන මම බැලුවා හොද්ද තද අවුවටත් මේක ආවුණා හැබැයි මම ඊට පස්සේ වතුර චුට්ටක් වැඩි කරා සාමාන්‍යයෙන් මඩ මට්ටමේ ඉඳලා අඟල් 3 කාලක් අඟලක් වගේ වතුර දැම්මා අවුවටත් තොරොත්තු දෙනවා වැස්සටත් තොරොත්තු දෙනවා මේ මං එළිය මේ ගෙට කොහෙවත් මේ හේවණකට ගත්තෙම නෑ එහෙම තියලා තමයි මේක හැදුවේ ඒ කියන්නේ හැමදේටම මොරොත්තු දෙන විදියකට ඕනේ මේක හදාන්න දැන් ඕගොල්ලන්ට උනත් මෙන්න මේ විදියට බලලා හදාගන්න පුළුවන් මං හිතන්නේ මේ මම මේකට ගෝවා කොළ දැම්මෙම නෑ මේ ගෝවා කොළ දැම්ම නම් තපත්ම පොඩක් සාර්ථක වෙන්නත් පුළුවන් ඒකට මම අර මේ මුකුත් නැතුව මේ වෙනස්ම ක්‍රමයකට අර මට මාතර යාළුවා කිව්ව විදියට තමයි මම මේක හැදුවේ මේක ඉතින් ගොඩක් සාර්ථකයි මම හිතන්නේ අර ටැංකි ප්‍රශ්න තියෙන අයට මෙන්න සරල සාධාරණ විසඳුම එහෙනම් ඉතින් උත්සාහ කරලා බලන්න එහෙනම් ඉතින් අපි ගියාවේ